ආදරයෙන් පිළිගන්නවා මගේ MS Crochet YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අද. ඉතින් මාව subscribe කරලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. like comment කරලා මට සහයෝගය දෙන හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මගේ YouTube නාලිකාව මම අලුතෙන් පටන් ගත්ත එකක් මහ ලොකු කාලයක් නැහැ. ඉතින් ඒක හැමෝම අතරට යන්න ඔයාලගේ like එක comment එක ගොඩක් වැදගත් වෙනවා මට. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි කියලා මුලින්ම කියනවා. මම අද ඔයාලට ගේන්නේ මුකුත් නිර්මාණයක් එහෙම නෙමෙයි. හැබැයි ඉදිරියට මම ගොඩක් නිර්මාණ අරන් එනවා. අද මම අරගෙන ආවේ මම ලංකාවට ආපු වෙලාවේ මම මට තෑගි කරගත්තේ දේවල් ටිකක් ඔයාලට පෙන්නන්න. ඔයාලා බලන්න ඇති මොනවද මම මට තෑගි කරේ කියලා නේද? ඔව්. මම ලංකාවට ආපු වෙලාවේ මම මට තෑගි කරගත්තා මෙන්න මේ දේවල්. ලංකාවට ආවම ගොඩක් කාර්ය බහුල වුණා තමයි. හැබැයි ඉතින් මෙහෙට යනකොට මම මේ දේවල් ගන්න අමතක කරේ නැහැ. ඉතින් මම ගත්තා බෑන්ඩ් දෙකකින් මට හම්බුණා මෙන්න මේ වූල්. ඇපල් ට්‍රෙඩ් එකකින් වූල් මට හම්බුණා. මේ නූල් මම එනකොට අරන් ආවා. පැක් කිහිපයක්ම අරගෙන ආවා මට ඉඩ තිබුණ විදිහට. මම මෙච්චර කල් පාවිච්චි කරේ මේ ලීස් බ්‍රෑන්ඩ් එකෙන් මේ රටේ තිබුණ වූල් තමයි මම හැම එකටම පාවිච්චි කරේ. මොකද මට හම්බුනේම මේ බ්‍රෑන්ඩ් එකකින් විතරයි මට නූල් හම්බුනේ. හැමතැනම මම මේ shopping කරනකොට මේ බ්‍රෑන්ඩ් එක විතරයි මට මෙහි ගන්න තිබුණේ. ඉතින් වූල් ගෙතුම් කටුව උනත් මම නිතර පාවිච්චි කරේ එකම ගෙතුම් කටුව. මොකද මේකට යන්නේ ගොඩක් වෙලාට 3.5 ගෙතුම් කටුව නිර්මාණ වලට. මට හිතුණා ටිකක් වෙනස් විදිහට නිර්මාණ ටිකක් කරන්න ඕන හින්දා ටිකක් ලංකාවෙන් එනකොට එහෙ තියෙන වූල් කිහිපයක් අරන් එන්න ඕනි කියලා. ටික දවසකට ඉතින් මම මෙහි නූල් වලට මෙහෙන් ගන්න ඒවට ටික දවසක් විවේකයක් දෙන්න හිතුවා. මම ලංකාවෙන් ගත්තු වූල් වලින් තමයි ඔයාලට මේ ටිකක් ඉස්සරහට ගෙතුම් නිර්මාණ අරන් එන්නේ. ඉතින් මම ගත්ත පාට කීපයක්ම මම ගෙනාවා. ඇපල් ට්‍රෙඩ් එකකින් මම ගත්තා. ඒ වගේම තව බෙස්ට් කියලා බ්‍රෑන්ඩ් එකකින් තිබුණා. මම ඒකෙනුත් අරගෙන ආවා. එතකොට මම මේ පැකට් එකක්ම ගත්තේ. මේ පැක් එකම සම්පූර්ණ ගත්තේ රුපියල් 600ක්. මට මහරගමින් හම්බුණා රුපියල් 600ට. ඒ වගේම පිටකොටුවෙන් හම්බුනේ 650ට. ඉතින් මම මේ පැක් කිහිපයක්ම අරගෙන ආවා. ඒ විදිහට වූල් අරගෙන ආවට පස්සේ මම ඊට අමතරව මෙන්න මේ ටී-ෂර්ට් යාන් බෝල 3ක් අරගෙන ආවා. ටී-ෂර්ට් යාන් මට හරි ගියේ මේ කලස් 3 විතරයි එතන තිබුණේ ඒවා විතරයි. ඉතින් මේක කිලෝ එක 350 ගානේ තමයි මට හම්බුනේ. මෙතන කිලෝ එකට වැඩිය තියෙනවා. කිලෝ එක 350ට හම්බුනේ. ඉතින් මම මේක මේ රටේ හොයා හෙව්වට මෙහි ගන්න shopping වලින් ඒ shopping ගිහලා ගන්න විදිහක් නැහැ. ඒ වෙන්නේ නැහැ shop වල ගන්න. මේක මෙහිදී online ම order කරලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒකට ලොකු පිරිවැයක් දරන්න වෙනවා online ගෙන්නනකොට. ඒ නිසා මම ඒක ලංකාවෙන් එනකොට අරගෙන ආවා. මම ගොඩක් ආසයි මේ ටී-ෂර්ට් යාන් වලින් කරන නිර්මාණ වලට. නිර්මාණ ගොඩක් තියෙනවනේ මේවෙන් කරන්න. ගොඩක් වෙලාවට බෑග් ගොතනවා මේවෙන්. හරි ලස්සනයි හෑන්ඩ් බෑග්, සයිඩ් බෑග් ඒව ගොතන්න පුළුවන්. පාපිසි ගොතනවා. ඉතින් අපි බලමු මේ වෙනුත් ඉදිරියේදී කෝ වගේ නිර්මාණද අපිට කරන්න පුළුවන් කියලා. තවත් දෙයක් මම ගත්තා. මොනවද? මම මේ පොලිස්ටර් කෝඩ් හොයාම හිටපු දෙයක්. මට ගොඩක් ආසාවක් තියෙනවා බෑග් ඩිසයින් දෙකක් විතර මගේ හිතේ ඇඳිලා තියෙන. ඒක ගොතා ගන්න. ඉතින් මේ පොලිස්ටර් කෝඩ් මෙහෙත් හොයා ගන්න අමාරුයි. ගොඩක් අස්තිවාද වෙන්න වෙනවා. සමහර ඒවා ඔන්ලයින් ගෙන්නන්න වෙනවා. ඉතින් අපිට ඕන එකම එතකොට ඔන්ලයින් ගෙන්නන්න විදිහක් නැහැ. ඒ නිසා මම මේවත් පිටකොටුවේ ගිය වෙලාවක තමයි ගත්තේ. මේකේ මිල නම් මට එච්චර මතක නැහැ. 350ක් වගේ තමයි මතකේ තියෙන්නේ. ඒක හරියටම මට මතක නැහැ. ඉතින් මම එකෙන් කලස් දෙකක් අරගෙන ආවා. මේ තමයි තවත් එකක් මම මට තෑගි කරපු මේකප් පොලිස්ටර් කෝඩ් එකක්. මේවෙන් බෑග් ගොතන්න පුළුවන්. ඉතින් මගේ හිතේ තියෙනවා මේකෙන් ලස්සන මල් බෑග් එකක් මහන්න. ඉතින් මාත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න. මම මේවෙන් ලස්සන නිර්මාණ වලට කියලා දෙනවා. මේක මම ගත්තේ මහරගම CIB කියලා ෂොප් එකකින්. CIB එකෙත්
ෂොප් 3-4ක්ම තිබුණා. ඒකෙත් එයාලගෙන් අහුවාම මේවා ගන්න තියෙන තැන ඒගොල්ලෝ කියනවා එක ෂොප් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඇඳුම් වෙනම ප්ලාස්ටික් බඩුව නම් තියෙනවා ඒවා වෙනම. එතකොට මේ වගේ කෝඩ් වූල් එහෙම යන්න ඇහුවාම එයාලා කියනවා එයාලගේ තව ෂොප් එකක නම. මට ඒ ෂොප් එකේ නම මතක නෑ. එතකොට මම මේ නූල් මිටියම ගත්තේ එකක් ගත්තේ 300කට. මට හිතුණා ඒක ලාභයි කියලා. දැන් මෙහෙන් ගෙන්නුවා නම් මේකේ පොඩි ප්‍රමාණයක් අපිට මහා ලොකු පිරිවැයක් දරලා ගෙන්නන්න වෙනවා. ඒකත් එක නිර්මාණයක් කරන්න සෑහෙන්න මදි. ඉතින් ඒකේ කිහිපයක් ගෙන්නන්න වෙනවා. ඒකයි මට මේක දැක්ක ගමන් ආස හිතුණා. මම මේකෙන් දෙකක්ම ඒ හින්දා ගත්තා. මේකත් මහරගම CIB එකේ තිබුණ කෝඩ් එකක්. මේ කෝඩ් එක දැක්කම මට ආස හිතුණා ඒ කලර් එකට. තාම මගේ ඔළුවේ ඇඳිලා නෑ මේකෙන් මොකද්ද කරන්න ඕනි කියන නිර්මාණයක්. හැබැයි ඉදිරියේදී මම මේකෙනුත් ඔයාලට නිර්මාණ අරගෙන එනවා. මේ තියෙන්නේ බෑග් මහන කෝඩ්. මට මේ කලර්ස් දෙකට ආස හිතුණා. එතන කලර්ස් කිහිපයක්ම තිබුණා. මම මේක ගත්තේ පිටකොටුවෙන්. එතකොට මේ එකක් වුණා 300ක් වගේ. ඔව් මට මතක 300ක් වගේ තමයි වුණේ. ඉතින් මම මේ ටික ගත්තේ පිටකොටුවේ ගිය වෙලාවේ. ඉතින් ඔයාලට කැමති මට ෂොප් එකේ නම මතක නැහැ. ඔයාලට පිටකොටුවට ගියාම කාගෙන් හරි අහුවම කියයි. ඒ හරියටම තිබුණේ එක ෂොප් එකයි. ඉතින් අහලා ඔයාලට කැමති විදිහට මේකේ කැමති කලර්ස් තෝරගන්න පුළුවන් එතනට ගියාම. ඉතින් මම ආසුනේ මේ කලර් එකට. මම ඉතින් මේ ටික අරගෙන ආවා. මේ තියෙන්නේ මම ගත්තු අනිත් ටික මේ බෑග් හැන්ඩල්. මේක ගත්තෙත් මම අර කියපු පිටකොටුවේ ෂොප් එකෙන්මයි. මේ බෑග් හැන්ඩල් එක 350ක් වගේ තමයි උනේ. මේක නම් ඊට වැඩි මේක 400ක් හරි 500 ගාණක් හරි තමයි උනේ. මේවත් 300ක් 350ක් වගේ මට මතක. මේවා මෙහි ගන්න හොයන්න අමාරුයි. ඔන්ලයින් මෝඩ් කරන්න ඕනි. ගොඩක් ෂොප් වල මෙහෙම නැහැ. ඉතින් මම ඒකයි එහෙන් එනකොට අරන් ආවේ. මේ බෑග් ලොක් ටිකක් මම අරන් ආවා. ඒ වගේම ග්ලූ එකක්. මට මේ කලර් එකට ආස හිතුණා. ඉතින් මම මේ වගේ හුක් එකකුත් අරගෙන ආවා. මේක ටී-ෂර්ට් යාන් එක ගොතන්න පුළුවන් මේකෙන්. ඉතින් ආස හිතුණා අරගෙන ආවා. ඉතින් මට සතුටුයි. මොකද මම ලංකාවට ගියාම මං වෙනුවෙන් මට තෑගි කරගන්න පුළුවන් වුණා. මං ආසම දේවල්. මොකද මම මේවට ආසයි. ඉතින් මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඒකයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලටත් මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේක ගන්න හොය තැනක් හිටියනම් ඔන්න ඒකටත් අයිඩියා එකක් හම්බෙන්නේ නැති කියලා හිතනවා. හොරණ ෂොප් එකක් තියෙනවා කියලා කිව්වා. ඒ වුණාට මට හොරණ ෂොප් එකට යන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද අතිශය කාර්යබහුලයි ඒ දවස් ටික. මේ ටිකත් ගත්තේ යන එන ගමන් මගින් නවත්තලා පොඩ්ඩක් දුවලා ගිහිල්ලා අරගෙන ආපු ටිකක් තමයි මම අද ඔයාලට පෙන්නුවේ. මේ වෙයින් මම ඉතින් නිර්මාණ ටිකක් ඔළුවේ තියාගෙන ඉන්නවා ඔයාලට අරගෙන එන්න. හිමිහිටිමීට අපි නිර්මාණ ටිකත් එක්ක එකතු වෙමු. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳී හිටියාට ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඔයාලට මේ වෙයින් මම මේ පෙන්නපු දේවල් වලින් ඔළුවට ආවනම් මේ නිර්මාණය හොඳයි කියලා මේ දෙයින් කරන්න මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඉදිරියේදී බලමු ඔයාලගේ ලයික් එකේ කමෙන්ට් එකේ විදිහට කොහොමද වීඩියෝස් අරගෙන ඉන්නේ කියලා. ඉතින් ගිහින් එන්නම්. අනිවාර්යයෙන්ම මේකේ මම පෙන්නපු මේ දේවල් වලින් ලස්සන නිර්මාණ ටිකක් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන් වේවි ඉදිරියේදී. ඉතින් ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට.